ඔබ ශ්‍රවණෝපකරණ පළඳින පුද්ගලයෙක්ද? එහෙමනම් ඔබ ශ්‍රවණෝපකරණයක් භාවිතා කරන්න ඕනේ කොහොමද? එහෙමත් නැත්නම් ශ්‍රවණෝපකරණයක් භාවිතා කිරීමේදී ඔබට තියෙන වගකීම කුමක්ද? අපි මේ පිළිබඳව බලමු. ශ්‍රවණෝපකරණය කියන්නේ ඊටාම සංවේදී ඉලෙක්ට්‍රොනික උපකරණයක්. හරියටම ගත්තොත් පොඩි කම්පියුටර් එකක් වගේ. එතකොට මේ ශ්‍රවණෝපකරණය තමයි ඔබට සම්පූර්ණ ඇහිීම ලබා දෙන්නේ ඔබේ ශ්‍රවණ ඌනතාවය මගහරවලා. එතකොට මේ ශ්‍රවණෝපකරණය ඔබ හැමතිස්සෙම අපේ කන පිටිපසින් පැලඳගෙන හෝ කන ඇතුළතින් පැලඳගෙන ඉන්න උපකරණයක්. මේ උපකරණය හැමතිස්සෙම එක්කෝ අපේ දහඩිය නැත්තම් අපේ කනේ තියෙන කලාඳුරුත් එක්ක සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. එතකොට මේක අපි භාවිතා කිරීමේදී මේ දහඩිය කලාඳුරු කියන දේවල් ශ්‍රවණෝපකරණය ඇතුළට යන්න පුළුවන් සහ බාහිරින් දූවිලි සහ කුඩා අංශු දේවල් මෙන්න මේ විදිහට කනේ පැලඳගෙන ඉන්න පුංචි උපකරණයෙන් තමයි ඔබට සම්පූර්ණ ඇසීම ලබා දෙන්නේ. එතකොට මේ උපකරණය මම කලින් කලේ පැලඳගෙන හිටියා වගේ කන පිටුපසින් හෝ කන ඇතුළතින් ඔබේ සමත් එක්ක සම්පූර්ණ ගැටිලා තමයි ඔබ පැලඳගෙන ඉන්නේ. එතකොට මේ ශ්‍රවණෝපකරණයට ඔබේ සමේ තියෙන දහඩිය, කන ඇතුළත තියෙන කලාඳුරු හෝ බාහිරින් දූවිලි වගේ දේවල් ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට ශ්‍රවණෝපකරණය භාවිතා කරන පුද්ගලයාගේ වගකීමක් තමයි මේ ශ්‍රවණෝපකරණය හැමතිස්සෙම පිරිසිදුව භාවිතා කිරීම. ශ්‍රවණෝපකරණය පිරිසිදු කරන්න කිව්වට අපි කොහොමද ඒක පිරිසිදු කරන්නේ? බොහෝ විට ඔබට ශ්‍රවණෝපකරණය මිලදී ගැනීමේදී ශ්‍රවණෝපකරණයත් සමග පිරිසිදු කිරීමේ කට්ටලයක් සහ ශ්‍රවණෝපකරණ වියලන කට්ටලයක් හෝ ඩ්‍රයි ටබ් එකක් ලැබෙනවා. එතකොට අපිට මේ ශ්‍රවණෝපකරණයේ බාහිරින් ගෑවෙන දහඩිය, කලාඳුරු වගේ දේවල් අපිට ලැබෙන පිරිසිදු කිරීමේ කට්ටලය සහ අපිට ඔබ ශ්‍රවණෝපකරණ මිලදී ගැනීමේදී ලබා දෙන උපදෙස් අනුව පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ශ්‍රවණෝපකරණය ඔබ භාවිතා නොකරන වෙලාවට, විශේෂයෙන්ම රාත්‍රී කාලයට ඔබට ලැබෙන වියලන කට්ටලයට හෝ ඩ්‍රයි ටබ් එකට ශ්‍රවණෝපකරණය අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හේතුව තමයි ඔබ දවල් කාලේ භාවිතා කරද්දී මේක ඇතුළට යන දහඩිය වගේ දේවල් ඒ වියලන කට්ටලය හරහා අවශෝෂණය කරගන්නවා. එතකොට මේ ශ්‍රවණෝපකරණේ කල්පවැත්ම තව අපිට වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඔබ නිවසේදී සිදු කරන ශ්‍රවණෝපකරණ පිරිසිදු කිරීමට අමතරව ඔබ ශ්‍රවණෝපකරණයේ මිලදීගත් ආයතනයනුත් ඔබට ශ්‍රවණෝපකරණ සේවා කිරීම ලබා දෙනවා. විශේෂයෙන්ම මාස 3කට වරක්වත් මේ ශ්‍රවණෝපකරණය ඔබ මිලදීගත් ආයතනයට රැගෙන ගොස් සේවා කර ගැනීම ඉතාම වැදගත්. මොකද ඒ ශ්‍රවණෝපකරණයේ කල්පවැත්මට ඉතාම උපකාරී වෙනවා. එම නිසා ඔබ ශ්‍රවණෝපකරණයේ මිලදීගත් ආයතනයට නියමිත වේලාවට ගොස් එම නොමිලේ ලැබෙන සේවාවන් ලබා ගන්න. ඊළඟ කාරණාව තමයි ඔබ ශ්‍රවණෝපකරණයක් මිලදී ගන්නේ ඔබේ ශ්‍රවණ පහසුතාවය මගහරවාගෙන ශ්‍රවණය වර්ධනය කරගෙන ජීවිතය පහසු කරගන්න. එතකොට අපිට ශ්‍රවණය වර්ධනය කරගන්න හෝ ජීවිතය පහසු කරගන්න කියන එක හැමතිස්සෙම අවශ්‍ය වෙන දෙයක්. එහෙනම් ඔබ මිලදී ගත්ත මේ වටිනා ශ්‍රවණෝපකරණය හැමතිස්සෙම භාවිතා කිරීම ඔබගේ වගකීමක්. හේතුව තමයි අපි දන්නේ නැහැ අපිට ශ්‍රවණය කියන දේ කොයි වෙලාවෙ අවශ්‍ය වෙයිද කියලා. අපි කලින් සඳහන් කළා වගේ ඔබගේ වටිනා ශ්‍රවණෝපකරණය නිවසේදීත් පිරිසිදුව භාවිතා කරලා ඒ වගේම ආයතනයෙන් ලබා දෙන සේවා කිරීම වලටත් නිවැරදිව සහභාගී වෙලා සහ උපරිම කාලයක් භාවිතා කිරීම මගින් ඔබට දිගුකාලීනව වඩාත් හොඳ ප්‍රතිඵලයක් ඔබගේ ශ්‍රවණෝපකරණයෙන් ලබා ගන්න පුළුවන්.